හිත කොටසක් කියලා ඔයාලට A level වල වැටෙන්නේ උපයෝගී පොත් පාඩමත් එක්ක. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේක මීට කලින් පාඩම් වල ප්‍රතිඵලයක්. මේක අර අයිසොලේට් කරලා ඒ කියන්නේ වෙනම මේක මෙහෙමයි කියලා ඉගෙන ගන්න කොටසක් නෙමෙයි. මේක ඔය හැම තැනකටම ඇඩ්ජස්ටබල් විදිහට එකතු කරගන්න පුළුවන්. හරි මං චුට්ටක් ඔයාලට මේකට කලින් ඔයා ඉගෙනගෙන තියෙන දේවල් කීපයක් මතක් කරගෙන ඉන්නවා. ඔයාලට මතකද දැන් මේක අයින්ම කරන්නම්කෝ. මේක ඕනෙම නෑ ඔයාලට. ඔයාලට මතකද ගිණුම් කරන පියවර ටික. කියන්නේ පියවර ටික කියන්නේ වෙන දේවල් ඈ. මම කියන්නේ මේ තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම වාර්තා කිරීම වගේ ප්‍රධාන ඒවා නෙමෙයි. ඒව ඇතුලේ තියෙන වෙන දේවල් ටික මතකද? උදාහරණයක් අපි එක්සැම්පල් එක යන්නේ. මේ තියෙන බිස්නස් එක. අපි තුන් වාගේ තියෙන ලෝල් කඩයක් කියලා. ඔයා මේ පැත්තෙන් බාණ්ඩ ගන්නවා. දැන් බාණ්ඩ අරගෙන එකපාරටම ගමේ ඉන්න මිනිස්සුන්ට ඕන විකුණන්න පුළුවන්. අපි තුමු ඔය විකුණුම් කරන වැඩේදී ඔයා මෙහෙම මේ පැත්තෙන් කාගෙන් හරි බාණ්ඩ ගන්නවනේ ගැනුම් කරනවනේ. එහෙම ගන්නකොට එයා ඔයාට දෙන චූටි බිලක්. ඔයා ගමේ ඉන්න මිනිස්සුන්ට විකුණුම් කරනවා. එහෙම කරනකොට ඔයා එයාට බිල් දෙනවා. ඊට පස්සේ මේ අතරතුර ඔයාගේ බිස්නස් එකේ ලයිට් දාලා තියෙනවා. දැන් විදුලි පරිභෝජනයේට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකින් යනවා විදුලි බිලක්. ඒතර එතනත් තව බිලක්. ඊට පස්සේ ඔයාගේ කම්පැනි වැඩ කරන සේවකයෝ අපිට යාළුවා පඩි දෙන්න වෙනවා නේ වැටුපක්. සේවකයන්ට වැටුප් දෙනකොට පේ ෂීට් එක කියලා වැටුප් ලේඛන එකේ තව එකක් හදනවා. දැන් ඔයාලට තේරෙනවද? අපි බිස්නස් එකක් කරගෙන යනකොට ඇත්තටම දැන් ගිණුම් කරණය කියන එකට එන්න කලින් අපිට තේරෙන්න ඕනේ මේකේ වෙන ගනුදෙනුත් එක්ක බිල්පත් කියලා දෙයක් හුවමාරු වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් සමාජයට පිළියෙල කළා අපිට දෙනවා. එක්ක අපි පිළියෙල කළා වෙන කෙනෙක්ට දෙනවා. එක්ක කොහෙන් හරි අපිට බිලක් කියනවා. ඔහොම කියලා ඩොකියුමන්ට් කීපයක්. මේ වගේ ලේඛන කීපයක් හුවමාරු වෙනවා. ඒ පළවෙනිම වැඩේ තමයි accounting වලදී මේ වගේ ගනුදෙනු සිද්ධ වෙනවා. කියන්නේ බාණ්ඩ ගන්න විකුණන ඒවා වෙනවා. එහෙම ගත්තාම accounting වල ආරම්භය වෙන්නේ මෙතනින්. ගනුදෙනු සිදුවීම. මේවත් එක්ක තමයි මම කියන්නේ බිල්පත් මේ වෙනවා කියලා. ගන්නකොට එක බිලක්. අපි බාණ්ඩ විකුණනකොට තව බිලක්. අපි සේවකයෙක්ට පඩි දෙනකොට තව බිලක්. ඊගාවට ලයිට් බිල් එනකොට තව බිලක්. ඒ කියන්නේ බිල්පත් කියලා જાතියක් මේ හුවමාරු වෙනවා. පුතේ අපි account වල බිල්පත් කියන එකට අපි දෙන ලස්සන වචනයක් මූලාශ්‍ර ලේඛන. උදට අහන් ඉන්න මේ වෙන ටික. ඊට පස්සේ දැන් මේ බිල් ටික එක්කව කරනවා. බිල් ටික එක්කව කරලා දැන් බිල් හෙන ගොඩක් තියෙනවා. ටිකක් තියන ණයට ගත්තේවා, ටිකක් තියන ණයට වික්කේවා, ටිකක් තියන සල්ලි ආපුවා, තව ටිකක් තියන සල්ලි ගෙවුවා. ඔහොමම තියෙනකොට අපිට ඕක අර පිළිවෙලක් නැහෙනේ. ඉතින් අපි කරන වැඩේ අර ණයට ගත්ත ටික එක පොතක ලියා ගන්න. ණයට වික්ක ටික තව පොතක ලියා ගන්න. සල්ලි ආපු ටික තව පොතක ලියා ගන්න. එහෙම මේ බිල්පත් වල ස්වරූපයත් එක්ක අපි හදනවා පොත් සෙට් එකක්. ණයට ගත්තොත් එක පොතක්. ණයට වික්කොත් තව පොතක්. ඊගාවට සල්ලි ගෙවුවොත් තව පොතක්. මේම පොත් කට්ටලයක් හදනවනේ. අපි යන්නේ පොත් සෙට් එකට කියනවා උපයෝගී පොත් කියලා. නැත්නම් මූලික සටහන් පොත්. primary books. මූලික සටහන් පොත්. එහෙනම් මූලාශ්‍ර ලේඛන බලාගෙන තමයි මෙන්න මේ කිව්ව මූලික සටහන් පොත් හදන්නේ. පොත්වල ලියන්න. ඊට පස්සේ මේ මූලික සටහන් පොත්වල ලියනවා. දැන් පොත් ටික ලියනවනේ. දැන් මේව පොත් කන්දරාවක් ඇති වෙනවා. පොත් කන්දරාවක් කියන්නේ මේ 100ක් 200ක් නෙමෙයි. දැන් ওই පොත්වල තියෙන එකතු කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් සල්ලි ආවොත් ඒකේ තියෙනවා එකතු කරගත්තා හැකි. ණයට වික්කොත් ඒ ටික එකතු කරගත්තා හැකි. ඒ වික්ක ටික එකතු කරගත්තාට පස්සේ අපිට පුළුවන් ඕක බලාගෙන හාරයි. මේ තියෙන විකුණපුවා. මෙන්න account දෙකක්. මේ තියෙන ගත්තු ඒවා. ඒක වෙනම account වලට. ඔහොම කිය මේ පොත් වලින් ගන්න විස්තර පුළුවනි. අපිට මේ වගේ account වලට විසි කරන්න. ඉතින් accounting වල ඊගා පියවර තමයි
මූලික සටහන් පොත්වලින් බලාගෙන අපි ඒක ලෙජරයට පිටපත් කරනවා. ලෙජරය කියන එකෙන් මම අදහස් කරන්නේ ලෙජර් ගිණුම්. හැබැයි account වල ලියන විතරක් නෙවෙයිනේ. මම ටිකක් දේවල් ඇඩ් කරනවා. account වල ලියන විතරක් නෙමෙයි. දැන් ඔයා උදාහරණයක් මුදල් ගිණුම ගත්තොත් මුදල් ගිණුම පිටින් හිටන් මෙහි 100යි. දැන් ඔයාලා දන්න දේවල් මේ අපි තුන් මෙහි 10යි 10යි තියෙනවා. දැන් මේ account එක අපිට බැලන්ස් කරගන්න පුළුවන්, තුලනය කරන්න, එකතු කරගන්න පුළුවන්. අපි නිකන් හිතුවොත් මේක මුදල් ගිණුම කියලා. සරලව මේ තියෙන මුදල් ආපුව. මුදල් ගිණුමේ හරපැත්ත දාන්නේ සල්ලි එනේවනේ. ඒතර 100යි 50යි මෙන්න 150ක් සල්ලි ඇවිල්ලා. දැන් ඕකෙන් ඔය 150ක් සල්ලි ආපු එකෙන් අපි දැනට 10 10 20ක් ගෙවලානේ. ඒතර අපේ අතේ ඉතුරු වෙන්නේ කීයද? 130යිනේ. මෙච්චරක් ඉතුරුයි කියලා ගන්නවා. ඒ කියන්නේ ලෙජර් ගිණුම් වල සටහන් කරලා අපිට මෙන්න මේ විදිහට මේ account මොනවා කරන්න පුළුවන්ද? තුලනය කරන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් මෙහෙම තුලනය කරලා ඉලක්කම් එනවනේ. ඔය ඉලක්කම් එනකොට අපිට මේ එන ඉලක්කම් ටික මේ අවසාන උත්තර ටික අපි පිටපත් කරනවා එක්තරා තැනකට. ඒක අපි අද දවසේ ඉවර වෙද්දී බොහෝ දුරට කතා කරાવી. ඒ පිටපත් කරන්නේ ගිණුම් වල ශේෂ ටිකනේ තැනකට දාන්නේ. අපි ඒකට කියනවා ශේෂ පිරික්සුමක් කියලා. ඒකත් ඉවර වෙලා අපි ඒවා පාවිච්චි කරලා හදනවා. ලාභ වලා ප්‍රකාශනයේ ලාභය හොයන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වක්කීම් හිමිකම් පෙන්නන. ඊට පස්සේ අපි කරන්නේ මූල්‍ය ප්‍රකාශන හදන එක. මම මේ ඔයාලට කෙටියෙන් කියාගෙන ගියේ ඒ accounting වල වෙන පියවර ටික. අපි බිස්නස් එකේ ගනුදෙනුවක් වෙච්ච තැන ඉඳන් ඒකෙන් තොරතුරු අරගෙන ඒක පාවිච්චි කරලා ගිණුම් වලට එහෙම දාලා අවසානයේ ලාභෙ කීයද කියලා හොයාගන්න තැනට එනකන් ඒ දේවල් පෙන්නනකන් කරන වැඩ ටික. මෙන්න තියෙනවා ගිණුම් කරන එනම් පියවර ටික. දැන් කවුරු හරි ඇහුවොත් අපිට මෙතන මේ පියවර ASCII හොඳට අහගෙන මේ පියවර ASCII කොහෙන්වත් වැරදි වෙන්න බැරිද? උදේ උත්තරේ පුළුවන්. එතකොට ප්‍රශ්නයක කොහේද වැරදි වෙන්න පුළුවන්? වැරදි වෙන්න පුළුවන් තැන බලන්නකෝ. අපිට ගනුදෙනු සිදු වෙන එක නම් එහෙම වැරදි වෙන්න බෑ. ඉතින් ඒ කියන්නේ ගණ්ඩ ගිහිල්ලා එයාට බඩු විකුණලා එන්නේ නැහනේ. එහෙම වෙන්නේ නැහැ. ඒතර ගනුදෙනු සිදු වීම කියන එකේදී අපි එහෙම වැරද්දක් වෙනවායි කියන එක එහෙම ඉච්චර ඒක ගැන උපකල්පනයක් කරන්නේ නැහැ. ගනුදෙනු වෙනවා. හැබැයි බිල හදන්න ඕනි අපේ පැත්තෙන්නේ. දැන් ඔන්න අපි නිකමට හිතමු මම මේ කිව්ව එක්සැම්පල් එකේ හැටියට ඔයා බාණ්ඩ ගන්නවා අපි හිතමු මේ X කියලා පුද්ගලයෙක්ගෙන්. උදේ ගන්නේ 10,000යි. බිල ඔන්න අරන් එනවා. බිල අරන් ඇවිල්ලා මං කියන්නේ බිල්පත් ටික පොත් සෙට් එකක ලියනවා කියලා. දැන් මේ ගත්ත බිලේ වටිනාකම 10,000යි. අපිට මග ඇරිලා බිඳුවක් අඩුවෙන් ඒකට අදාළ පොතේ ලියවෙනවා. වෙන්න බැරිද? පුළුවන්. දැන් ඔයාගේ ඔළුවේ වැදෙන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. අපි ගැනුම් කරොත් කාගෙන් හරි පුද්ගලයෙක්ගෙන් ඒ තියෙන්නේ ගැනුම් දාන ගැනුම් ඉන්වොයිසිය. මේ තියෙන්නේ ගැනුම් ඉන්වොයිසිය. මේ දන්න දේවල්. ගැනුම් ඉන්වොයිසිය අරගෙන ඇවිල්ලා අපි ලියන්නේ පොතක නම් ඒ පොතට කියනවා ගැනුම් ජර්නලය. දර ගැනුම් ඉන්වොයිසියේ ගාන 10,000යි ගැනුම් ජර්නලයට ගන්නේ 1000යි. වරද්ද ගන්නවා මෙතන. වෙන්න පුළුවන්. ඒ කියන්නේ මූලාශ්‍ර ලේඛනත් එක්ක වැරදි වෙන්න පුළුවන්. ඊට පස්සේ මූලාශ්‍ර ලේඛනය බලන් උපයෝගී පොතේ ලියද්දී එතනත් ඔන්න වැරදි වෙනවා. අර අතන වුණානේ. ඊට පස්සේ ඒක ලෙජරේට පිටපත් කරනවනේ ගිණුම්. දැන් මේක මේ 1000 බලාගෙන තමයි T ගිණුම් වලට විසි කරන්නේ. මොකද ගැනුම් ජර්නල් එකතුව අපි දන්න හර බැර දන්නම දෙයක්. ගැනුම් හර ණය හිමි බැර. ණය හිමි බැර. එහෙම. එතකොට මේකත් වැරදීනේ. හේතුව ඇයි මෙතන වැරදිච්ච ඉඳ නෙමෙයි මීටත් උඩ මේ වැරදිච්ච හින්දා 10,000 දෙපැත්තට යන්න ඕනේ. ඒක 10,000 දෙපැත්තට යනවා මෙතනින් පස්සේ. පැහැදිලිද? දැන් මේක වැරදි කියලා කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ කියන ලෙජර් ගිණුම් වරදිනවා. මොකද ගිණුම් වැරදි කියන්නේ පැහැදිලිවම ශේෂ පිරික්සුමක්. එතනින් පස්සේ හදන ලාභෙහිමත් සම්පූර්ණ වරදිනවා.
දැන් එහෙනම් ඔයාගේ ඔළුවේ අයිඩියා එකක් තියෙනවනේ. හරි. අපිට වැරදීම් වෙන්න පුළුවන්. මෙතන කියලා වෙන් කළා මේක විතරක් ඉගෙන ගන්න බෑ. මේ පාඩම ඇතුළේ ඔයාලට මේ වැඩේ අමාරු වෙන. වැරදි වෙනද කිරීම අමාරු වුණොත් අමාරු වෙන්නේ. මෙන්න මේ ස්ටෙප් ගැන අංක 1 නොදැනුවත්කම. එහෙනම් හොඳට ඔළුවේ තියාගන්න අපි මෙන්න මේ පැත්තෙන් දෙයක් වැරද්දුවොත් මේක පල්ලෙහාට වෙනකම් බලපානවාමයි. අවසානයේ මේ පාඩමේදී වෙනවා ඔය මූල්‍ය ප්‍රකාශන කියලා අපි හදනවානේ ලාභාලාභී මූල්‍ය தත්ත්වය. ලාභෙමත් හරි ගස්සන්න වෙනවයි. දැන් වැරද්දක් වෙලා ඒ ටික හොම විසි කරන් ආවට පස්සේ මූල්‍ය ප්‍රකාශන විදිහට ලාභෝ අලාභය අඳිනවනේ අපි. ලාභෝ අලාභ ප්‍රකාශය අඳිනවනේ. හැබැයි ලාභෝ අලාභ ප්‍රකාශය ඇද්දාම ඒකත් වැරදි. ඉතින් ඇයි මෙහෙ වැරදි? ඒතර ලාභ අලාභේ වැරදි හින්දා ලාභේ උත්තරේ වැරදි. අන්න ලාභෙත් හරි ගස්සන්න වෙනවා. අපි ඔය වගේ වැඩවලට කියනවා ලාභ සංශෝධනයක් කියලා. අපි ඒවා පස්සේ බලමු. මම මේ වචන ටික ආපු විදි චුට්ටක් වාට පෙන්නුවේ. මෙහෙමයි එන්නේ කියලා. කටපාඩම් කරන්න යන්න එපා. අරක මේක නෙමෙයි පාඩම හැදෙන විදිහ. ඊට පස්සේ දැන් ඔයා බලයි හරි. දැන් අපිට ඕක විතරද ලාභ මේ වැරදි අධි කිරීම වලට ඕනේ නෑ. ඔයාට ඕනම ගනුදෙනුවක ඕනම දෙයක් අපි සටහන් කරන්න අපි කිව්වනේ ඕනිම දෙයක් මෙතනින් ඉස්සරහට යන්න මූලික සටහන් පොතකුයි මූලාශ්‍ර ලේඛනයකුයි තියෙන්න ඕනි කියලා. එතකොට මේ වැරදි නිවැරදි කිරීම කියන එක වැරදි නිවැරදි කිරීම කියන එක අපිට දාන්න බෑ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මුදල් ලැබීම්, මුදල් ගෙවීම්, ණයට ගැනුම්, ණයට විකුණුම්, සුළු මුදල් මේ කිසිම එකක දාන්න බෑ. එහෙම දාන්න බැරි හින්දා මෙතනින් පස්සේ ගිණුම් කරන ක්‍රියාවලිය මේක පවත්වා ගන්න ඕනි හින්දා අපි මේක දානවා පොදු ජර්නලය ඇතුලේ. මොන ජර්නලයේද? පොදු ජර්නලය ඇතුලේ. එහෙනම් මේක වාර්තා කිරීමට පාවිච්චි කරන්න වෙන උපයෝගී පොත පොදු ජර්නලය. දැන් ඔයා දන්නවා පොදු ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය ජර්නල් වවුචරය. හරි. දැන් අපි මෙතෙන්ට යනකම් දේවල් ටික චූට්ටක් ඔයාගේ ටියුට් එක ඇතුලේ බැලුවොත් එහෙම දැන් මේක ඔයාගේ අතේ නැත්තම් ආවට පස්සේ මම ආයේ කියනවා ඒ ටික ලියාගන්න ටිකක් අහගෙන ඉන්න. තියෙනවා මෙහෙම ගිණුම් කරන්නේදී ගනුදෙනු ගිණුම්ගත කිරීමට පෙර වාර්තා කියන පොත් සමූහය උපයෝගී පොත් වශයෙන් අර්ථ දැක්විය හැකියි. ඕමෝම කියලා විස්තරයක් දීලා පල්ලෙහෙන් කියතිනවා එසේ විශේෂිත කොන්දේසි මත පදනම්ව හඳුනාගත නොහැකි ගනුදෙනු වාර්තා කරලීමට ව්‍යාපාරයක් පිළියෙල කරන උපයෝගී පොත අනේ හිස්තැනට ලිව්ව හැකි විශේෂිත ජර්නලයක් නැති වෙලාවට අපි කොහෙ දානවද? අන්න පොදු ජර්නලේ දානවා. යොදා ගන්න ලැබෙන මූලාශ්‍ර ලේඛනය ජර්නල් වවුචරය වශයෙන් හැදින්නේ. හරි. පල්ලෙහෙන් තියෙනවා පොදු ජර්නල් එක දාන ගනුදෙනු වර්ග. ගනුදෙනු නෙමෙයි ගනුදෙනු වර්ගය. මෙන්න මේ කියන පොදු ජර්නල් එක දාන ගනුදෙනු වර්ග. මේකේ දාන්නේ ගනුදෙනු જાති එකක් එහෙම නෙමෙයි. ගනුදෙනු වර්ග ගොඩක් දානවා. ඒකේ තියෙනවා ආරම්භක සටහන්, ඊට පස්සේ ගැළපිලි සටහන්, ඊගාවට පියවීමේ සටහන්, තව උන්නම් වැරදි නිවැරදි කිරීම සටහන් මේ පාඩම මේක. ඊගාට දීපල පියත ණයට ගැනීම, දීපල පියත ඉවත් කිරීම ඔහොම තියෙනවා ගොඩක්. ඒත් මේ පාඩමේදී ඔයා බලයි අපි මේක ගැන කතා කරන්නේ නැද්ද? චුට්ටක් කතා කරනවා. මේක ගැන වැඩිය නෑ. මේක ඔව්. මේක ගැන තමයි අපි වැඩිම මේ පාඩමේදී ફોකස් කරන්නේ. හේතුව ඒ ලෙවල් වල ආරම්භක සටහන් දාන්නේ කියලා ගානක් ඉන්නේ නැහැ. ගැළපිලි වාඩි ඉස්සරහා පාඩමකදී කතා කරනවා. මෙතනින් පස්සේ ඊට පස්සේ සංකල්ප ගැළපිලි. මේවා දීපල පියත ගන්නව එහෙම 13 දී LKS 16 කියලා ප්‍රමිතයකදී වාට අහු වෙනවා. එතකොට මෙහෙම ගත්තාම අපි මේ පොදු ජර්නලය කියලා ඇත්තනම කතා කරන්න තියෙන A level මට්ටමේදී මෙතනදී එන මේ ඔයා ඉන්න දැන් මේ පාඩමේදී වැරදි නිවැරදි කිරීම ගැන. හරි. අපි බලමු මොනවද මේ වැරදි කොහොමද මේවා නිවැරදි කරන්න කියන එක. හරි. එහා පැත්තේ පිටුව බැලුවොත් එහෙම ඔයාලට මෙතෙන්ට එද්දී මේ අහුවෙච්ච පොදු ජර්නල් එක ආකෘතියක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම ජර්නල් එකක් ගත්තාම ඒක පටන් ගන්න ඒ ගනුදෙනු වෙච්ච දිනයත් එක්ක. ඊගාවට තියෙන මූලාශ්‍ර ලේඛන අංකය. එහෙනම් මේකේ මූලාශ්‍ර ලේඛනයේ ජර්නල් වවුචරේ.
එහෙනම් මේකේ තියෙන ජර්නල් වවුචර් අංකය. කොහොම තමයි මේක හැදෙන්නේ? උපයෝගී පොත් හැදෙන්නේ ආකෘතිය හැදෙන්නේ ඔහොම. ඔයා බලන්න හොඳට. ඊට පස්සේ මෙතන තියෙනවා විස්තරය. දැන් මෙතන තියෙන්නේ අපිට මේව හරබැර වලට විසිකරන්න විතරනේ. එතකොට මේකේ වෙන මුකුත් නැහැ. මේ මෙතන තියෙන්නේ එනම් හරබැර දෙක විසික් කරන එක මාක් කරන්න තැනක් විතරයි. මේක තමයි මොකේ ආකෘතියද? පොදු ජර්නල් එක ආකෘතිය. හරි. මෙන්න මම ඔයාලට සරලම දෙයක් කියන්නම්. සරලම දෙයක්. ඉතා සරල දෙයක් ඈ. මම ඔයාලට කියනවා ලේසි දෙයක්. රුපියල් අපි හිතමු 10000ක් රතශය ගිණුම් ගත කළ යුතුය. නැත්නම් රුපියල් 10000ක රතශය ගිණුම් ගත කිරීම හරබැර දාන්න කියනවා. ඉතින් රතශය කියන එකේ සල්ලි යන්නේ නැහනේ. ඒතර මුදල් ගෙවීම එකේ දාන්න බෑ. මේවා සුළු මුදල් නෙමෙයි, ගැනුම් නෙමෙයි, විකුණුම් නෙමෙයි, ආපසුයම් මාපසුයම් කිසිම දෙයක් නෙමෙයි. එතකොට පුතේ ඇත්තටම රතශය කියන එක account වලට ගන්න අපි මාක් කරගන්න එපා මුලින්ම උපයෝගී පොතක. මෙතන දාගෙන ඉන්න එපා පල්ලෙහාට. හැබැයි උපයෝගී පොතක් නැහැ. උපයෝගී පොතක් දාන්න නැත්තම් එහෙම දාන්න නැති අනික ඕන ගනුදෙනුවක් කොහේට ගෙනත් ලිව්ව හැකිද? පොදු ජර්නලේ ලිව්ව හැකියි. හැබැයි මෙතන තියෙන රතශයනේ. රුපියල් 10000ක රතශය. රතශය වලට නැත්තම් ෂය වලට ඔයා කොමන් විදිහට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන දිත්සනාවක් තියෙනවා. මොකක්ද ෂය දිත්සනාව? ෂය හර ෂය වෙන් කිරීම බැර. මේකනේ. ඔව් මේක තමයි දිත්සනාව. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේක පාවිච්චි කරලා මෙතන ලියන්න ඉලක්කම. දැන් මේ තියෙන්නේ ෂය හර්ෂය වෙන් කිරීම බැරනේ පොදු දිත්සනාන. මේකේ තියෙන වත්කම රත. එතන මෙතන ලිව්ව හැකි රත ෂය හර කී ඉලක්කම 10000යි. පාට වෙන් කළ දීලා තියෙන තීරු ටික. ඊගාට රතශයනේ වෙන්නේ. එහෙනම් රතශය වෙන් කිරීම බැර 10000යි. පේනවද ලියලා තියෙන විදිය? මේ තීරු දෙකේ ලියනවා බැර එක චුට්ටක් එහාට කරනවා. ඔයා දන්න හර බැරම තමයි. හැබැයි මේකේ චූටි විශේෂත්වයක් තියෙනවා. ඔයා මෙතන ලියන විස්තරේ දැන් අනිත් මිනිස්සුන්ට මේවා මුකුත් පේන්නේ නැහැනේ. මේවා මුකුත් පේන්නේ නැහැ. එයාට පේන්නේ රයිට් මෙන්න පොදු ජීවන එක හර බැරක් ලියනවා. දැන් මේක බලන මනුස්සයට පේන්න ඕනේ ඔයා මොකද්ද මේ මෙතන ලිව්වේ කියලා. ඒකින්ද ඒක ගැන චූටි විස්තරයක් පොඩි එකක්. ලොකු පල්හැල්ලක් නෙමෙයි. චූටි විස්තරයක් ඔයාට within brackets වරහණක් ඇතුළේ ලියන්න වෙනවා. ඔයා මේ කරලා තියෙන රතශය ගිණුම් වලට ගත් එකනේ. එහෙනම් ඔයාට ලිව්ව හැකි සරලවම කිව්වොත් මොන වා ගිණුම් ගත කිරීමද? රතශය ගිණුම් ගත කිරීම. රතශය ගිණුම් ගත කිරීම. මෙන්න මෙහෙම ලියලා වැඩි ඉවර කරේ. කොහොම තමයි පොදු ජර්නල් එක දෙයක් දාන්නේ. පැහැදිලිනේ? මාර අමාරු දෙයක් එහෙම නෙමෙයි ඈ. ඔයාට ටක් ගාලා මේක බලපුවාම කරපු දේ තේරෙනවා. පැහැදිලිනේ? ඊට පස්සේ ඔයාලා මේක පාවිච්චි කරලා ඒ කියන්නේ දැන් මෙතන සටහනක් ලියන විදිය ඔයා දන්නවා. මේක පාවිච්චි කරලා මං කිව්වනේ ඔයාට දේවල් ගොඩක් පොදු channel එක දාන්න පුළුවන් කියලා. එහෙම දාන්න පුළුවන් පළවෙනිම එක තමයි පුතේ අපිට ව්‍යාපාරයක තියෙන ආරම්භක සටහන් දාන්න පුළුවන්. අපි චුට්ටක් එහෙම ඒවා දාන විදිහ එකපාරක් බලමු. ආරම්භක සටහන් කිව්වහම ඔයාට මතකද දන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් බිස්නස් එක දැන් අවුරුද්දක් මෙහෙම වැඩ කරන් යනවා කියන්නකො. දැන් ඔන්න අවුරුද්ද ඉවරයි. 2000 අපි හිතමුකෝ 24/4 එක ඉඳන් 25/3/31 මෙන්න අවුරුද්ද. මම කියන්නේ දැන් මේ අවුරුද්ද ඉවර වෙද්දි මෙයාගේ මේ තියෙන account වලින් මේ ඉලක්කම් හදලා එකතු කරලා ඊගාව අවුරුද්දට ඉතුරු ගාණක් ඉස්සරහට එනවනේ. දැන් උදාහරණයක් මුදල් ගිණුම ඔය ඇන්දොත් මුදල් ගිණුමේ මෙහෙම ඉලක්කම මෙහෙම දාලා මේක ඉතුරු ගාණක් එනවා. මේ 150යි 10ක් ගියාම 140යි
මෙතන ඊගේ 140යි කියන්නේ. මෙන්න මෙහෙම ඔයා මේ ගන්න ශේෂ ටිකක් තියෙනවනේ. account තුලනේ කියලා ඊක අවුරුද්දට ගන්න ටිකක් තියෙනනේ. එතකොට මෙන්න මේ 2025 අවුරුද්ද 2025 ඉඳන් 2026යි 3යි 31ට යනකම් මෙන්න මේ කියන අවුරුද්දේ ඔයා පටන් ගන්නෙම මුදල් ගිණුම කීයක් ඉතුරු තියාගෙන 140ක් තියාගෙන. මෙහෙම account එක ඉතුරු වෙලා තියෙන අවුරුද්ද පටන් ගන්න ඉතුරුලා තියෙන ශේෂයකට අපි කියනවා ආරම්භක ශේෂය. එහෙනම් මේ වගේ ඔයා දන්නවා ආරම්භක ශේෂෙන්න පුළුවන් දේවල් තුනයි. අපිට ඉස්සරහට ඊගේ කියලා අරගෙන යන්න පුළුවන් account ಜಾති තුනයි තියෙන්නේ. එක අපිට පුළුවනි මේම වත්කම් ගිණුම් ඉස්සරහට අරගෙන යන්න. brought forward. අපිට පුළුවනි වගකීම් කියන එක ඉස්සරහට අරන් යන්න පුළුවන්. වත්කම් අරන් යන්න පුළුවන්. වගකීම් අරන් යන්න පුළුවන්. ඒ වගේම අයිතිකාරය තියෙන හිමිකමක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. දැන් ඔයාලට පොඩි දෙයක් පේනවද? බිස්නස් එකේ තියෙන වත්කම් ටිකට වගකීමුයි හිමිකමුයි හැම වෙලේම සමානයි. ඒ කියන්නේ වත්කම් සමානයි. වගකීම් ධන හිමිකම්නේ. සාමාන්‍ය වත්කම් තියෙන්නේ හර පැත්තටම තමයි. දැන් උදාහරණයක් මුදල් ගිණුම තුලනය කරන්න මෙහෙම හරටනේ ආවේ. බැරාව නම් ඒකෙන් කියවෙන්නේ වගකීමක්. ඒ කියන්නේ බැංකුවේ එහෙම පොඩි මොකක් හරි අයිරාවක් එහෙම ඇති. සාමාන්‍යයෙන් ඉඩමක් කියන එක හර වත්කම ණයකෙති හර. ඒතර ওই විදිහට ගත්තාම වත්කම් ශේෂ යන්නේ හර පැත්තෙන්. වගකීම් හිමිකම් දෙකම යන්නේ බැර පැත්තෙන්. ඔන්න ඔය හේතුව මත ඇහුණාද? මං හේතුත් එක්ක හැම දෙයක්ම කියන්නේ. එහෙම නැතුව account ගිරව් වගේ පාඩම් කරගන්න එපා. මෙන්න මේ විදිහට ගත්තොත් අපි මේ වගේ ශේෂ ටිකක් අරගෙන පොදු ජර්නල් එක ලිව්වොත් ආරම්භක ශේෂ අපිට පුළුවනි පොදු ජර්නලයේ මෙන්න මේ හර තීරුවට මොනවා ඇතුළත් කරන්නද? මේ වත්කම් ඇතුළත් කරන්න. ඒ කියන්නේ මේ හර තීරුවේ අපිට ලියන්න වෙන්නේ හැම වෙලෙම වත්කම්. බැර තීරුව අපිට ඇතුළත් කරගන්න වෙන්නේ මොනවද? වගකීමුයි අයිතිකාරය මොනවද? හිමිකමයි. එතකොට තමයි පොදු ජර්නලයක් වුණත් මෙහෙම හරට බැර සමාන වෙන්නේ. රයිට්. එහෙනම් ආරම්භක ශේෂ ඔයාට ගිණුම් ගත කරන්න වුණොත් කොයි වෙලාවක හරි ඔයා වත්කම් ටික පොදු ජර්නලේ හරට ලියනවා. වගකීම් හිමිකම් සෙට් එකම ඔයා මේකේ බැරට ලියනවා. තේරෙනවනේ? හරි. දැන් ඔන්න ඔයා දෙවෙනි පිටුව බැලුවොත් ඒකේ චූටි ගානක් තියෙනවා. උදාහරණයක් තියෙන ගානක් නෙමෙයි ඒක. පහතින් දැක්වෙන රාජකරුණාගේ ව්‍යාපාරේ 2025 4 දිනට පැවති ඊරුම් ශේෂයන්නේ. ඉහත ආරම්භක ශේෂ පහතින් දැක්වෙන පොදු ජර්නලයේ සටහන් කරන සංලක්ෂ්‍ය සහිතව. හරි. එහෙනම් මෙන්න පොදු ජර්නලයක ආකෘතිය උඩින්ම ලිව්ව හැකි පොදු ජර්නලය කියලා ලියලා මෙන්න තීරු ටික මෙතන විස්තරය හර බැර මෙන්න තියෙන විස්තර ටික ඉලක්කම් ටික ඉඩම් හා ගොඩනැගිලි 300. ඉතින් මට කියන ඉඩම් හා ගොඩනැගිලි කියලා කියන්නේ වත්කමක්නේ. ඒ වත්කම් යන්නේ හර පැත්තට. ලක්ෂ 3යි මම මේ සියල්ලම රුපියල් 1000 වලින් ලියන්නේ. ඊට පස්සේ තොග ලක්ෂයයි. තොග කියන්නේ වත්කමක්නේ. තොග 100යි. ණයගැති 60යි. මෙතන. ණයගැති කියන්නේ වත්කම්. මේ මතකනේ වත්කම් හරට. මුදල් 40යි. ඊගාව එක බැංකු ණය 150යි. මේ බැංකු ණය 150යි. ඊට පස්සේ හිමිකම 300යි. එහෙම. ඊගා ණය හිමි 50යි. අපි නිකන් එකතු කරලා බලමු මේ ටික. 300 150 450 50 500. 300 400 500 හරිනේ. මේ 500 මේ 500. හරි. ඔය තියෙන ආරම්භක ශේෂ සටහන් කරපෙකනේ. දැන් ඔයාලට පුළුවනි මේකට සංලක්ෂයක් ලියන්න. මොකක්ද ලියන්න පුළුවන්? ව්‍යාපාරේ ආරම්භක ශේෂ
ගිනුම්ගත කිරීම නැත්නම් පොත්වල සටහන් කිරීම ඕන එකක් හරි. දැන් ඔයා මේක ගැන ලොකුට වර වෙන්න එපා සංලක්ෂය. සංලක්ෂය කියන්නේ ඔයා මේ කරපු එක ගැන චූටි විස්තරයක් ලියන එකනේ. ඔයාට මේකට කැමති විදිහ විස්තරයක් ලියා ගන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. කියන්නේ කැමති විස්තරයක් කියලා මේකට ගැළපෙන එකක් ඈ. විභාගෙදි සංලක්ෂය සහිතව කියලා මෙහෙම මොකක් හරි ඇහුවොත් ඔයා සංලක්ෂය ලියන්න. මේ ලියන විස්තරයට තමයි සංලක්ෂය කියන්නේ. විභාගෙදි වාගේ මේක එහෙම ඇහුවේ නැත්තම් එහෙම ලොකුවට පන්නන්න දෙයක් නැහැ. හැබැයි ඉල්ලුවොත් ලියන්න. සංලක්ෂය සහිතව කියලා කිව්වොත් ලියන්න. හරි. ඕක තමයි ඔයාට ටියුට් එකේ දීලා තියෙන උදාහරණය. දැන් මේක ඕනනම් තව චුට්ටක් ප්‍රැක්ටිස් වෙන්න. ඊට පස්සේ ඔයාට දීලා තියෙන ප්‍රශ්නාංක 1. හරි. දාගන්නකො ප්‍රශ්නාංක 1 ගෙදර වැඩ. මේක ආරම්භක සටහන් ගන්න තියෙන මේ වගේ. right. ඊට පස්සේ වෙන්න ඊගාව වර්ගය. දැන් අපි මේ යන්නේ පොදු චැනලයත් එක්ක. අංක පොදු චැනලේ ගනුදෙනු වර්ග 7ක් දානවා. එක ආරම්භක සටහන් දෙවෙනියට ඕකේ දාලා තියෙන පුතේ ගැලපුම් සටහන්. right. අපි බලමු කොහොමද මේ ගැලපුම් සටහන් කියන්නේ කියලා. ගැලපුම් සටහන්. තාම පාඩමට හරියට එන්ට උනේ නෑ. කියවන තියෙන විස්තරේ ව්‍යාපාරයන් වල විවිධ සිදුවීම් හෝ ව්‍යාපාරේ පවත්වන උපකල්පනයන් මූල්‍ය ප්‍රකාශන වලට ඇතුළත් කිරීම දාලව තබනු ලබන සටහන් ගැලපුම් සටහන් වශයෙන් හඳුනා ගනී. උදාහරණ අවසන් තොගේ ගැලපීම, ෂය ගැලපීම, බොල් ණය වාර්තා කිරීම. ඒ කියන්නේ අපි දන්න ගැලපීම් ටිකක් නේ. අවසන් තොගේ දාන එක, බොල් ණය දාන එක, ඒ වගේ ටික අපි දන්න ටික. ඊට පස්සේ පල්ලෙන් උදාහරණයක් දීලා තියෙනවා මෙහෙම. උදාහරණය ව්‍යාපාරයේ ඔවුන්ගේ රත වාර්ෂික රුපියල් 4000ක් ක්ෂය කර හැරීමට තීරණය කර ඇත. අවුරුද්දට රත ක්ෂය කරනවලු 4000. ඔයාගෙන් අහනවා මේ ජර්නල් ගත කරන. හරි ලේසියිනේ වැඩේ. රත 4000ක් ක්ෂය කරනවා නම් ඔයා ගැලපුම් සටහන වෙන්න ඕනේ. මේ රත ක්ෂයනේ. ඔයාට ලියන්න පුළුවනේ රත ක්ෂය හර පැත්තට 4000යි රත ක්ෂය වෙන් කිරීම බැර පැත්තට 4000යි. මේක තමයි පොදු චෝදනය. මේ මෙන්න පොදු චෝදනය. මෙතන ලියුවාගේ විස්තරය. මේක තමයි රතශය දාන විදිය. එච්චරයි. වෙන මොකුත් නැහැ. ඊට පස්සේ සංලක්ෂ්‍ය ලියුවා හැකි. මොකද්ද? රතශය ගිණුම් ගත කිරීම. මේක තමයි තියෙන්නේ. right. දැන් මේ ටික චුට්ටක් පුරුදු වෙන්න පල්ලෙන් දීලා තියෙන ප්‍රශ්නයක්. ඒක මාත් එක්ක හදමු. නැත්නම් ඒකත් ඔව් නෑ ඒක මාත් එක්ක හදමු. දේවල් 4යිනේ තියෙන්නේ. ඔව් දේවල් 4යි තියෙන්නේ. right. මෙන්න ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 අහගෙන ඉන්න. ටියුට් එක නැත්නම් අහගෙන ඉන්න. අවසානයේ ලියාගමු. ප්‍රශ්නාංක 2 පහතින් දැක්කෙන අප්පුවාමිගේ ව්‍යාපාරයේ 26/3/20 අවසන් වර්ෂයට වාර්තා කළ යුතු ගැළපිලි සටහන් වේ. ඒවා පොදු ජර්නල් එක දක්වන්න. එහෙනම් මෙන්න මම මුලින්ම අදිනවා පොදු ජර්නල් එක. අපි එකින් එක බලාගෙන යමු. මේකේ දිනයක් දීලා නැති නිසා මම ඒක මාක් කරන්නේ නැහැ. හරි. මෙන්න පළවෙනි එක. තියෙන මෙහෙමයි. ව්‍යාපාරයේ රුපියල් 15000ක විදුලි බිල තවමත් ගෙවිය යුතු ඇත. ඒ කියන්නේ ලයිට් බිල ගෙවන්න ඉතුරුයිලු. මට කියන්න පුතේ මේකට උත්තරයක්. ගෙවිය යුතු ලයිට් බිල කියන්නේ උපචිත විදුලි බිලනේ. උපචිත විදුලි බිලනේ. එන උපචිතයි ගෙවන්න තියෙනවා. මට කියන්නේ උපචිතේ වැය හරබරක් වාට දීලා තියෙනවා. මොකද්ද හරබර? මේ වැය උපචිතේ වැය හරබර වියදම් හර උපචිත වියදම් බැර. මේකනේ වෙලා තියෙන්නේ. මේක තමයි හරබර. එහෙනම් මෙයාගේ ලයිට් බිල තමයි 15000 කැරියර්ස්. එහෙනම් වියදම් නැතුව විදුලිය හර කියලා දැම්ම හැකි. උපජිත වියදම් නැතුව උපජිත විදුලිය කියලා දැම්ම හැකි. එහෙනම් මෙන්න ලිව්ව හැකි. විදුලිය
හර කියන එක ලියන්න. උපචිත විදුලිය ඒක බැර කියලා ලියන්න එපා. 15000. සංලක්ෂිත මොකක් ලිව්ව හැකිද? සංලක්ෂිත මොකක් ලිව්ව හැකිද? උපචිත විදුලිය ගිනුම් ගත කිරීම. මේක තමයි සංලක්ෂණ. හරි. මෙන්න ඊගාව එක අංක 2. මේ පළවෙනි එක. ඉදිරියට ගෙවා ඇති රක්ෂණ ගාස්තුව 7000කි. මේ තියෙන ඉදිරියට ගෙවූ රක්ෂණය. ඉදිරියට ගෙවූ රක්ෂණය. දැන් ඔයාලට තේරෙනවනේ මේවා නතින් වැඩ හරබර පාඩම් තිබ්බනන්නේ. ඉදිරියට කළ රක්ෂණය හරබරක් දීලා තියෙනවා. මොකද්ද? පැත්තකින් ඉදිරියට කළ වියදම් හර. වියදම් ගිණුම බැර. ඕකනේ හරබර. දැන් මේ තියෙන්නේ රක්ෂණයනේ. එහෙනම් ඉදිරියට කළ වියදම් නෙමෙයි ඉදිරියට කළ රක්ෂණය කියලා දාමු. වියදම් බැර නෙමෙයි රක්ෂණය බැර කියලා දාමු. එහෙනම් මෙන්න හරබර. ඉදිරියට කළ රක්ෂණය හර 7000යි. රක්ෂණය බැර 7000යි. අපිට ලියන්න පුළුවන් ඉදිරියට ගෙවූ රක්ෂණය ගිණුම්ගත කිරීම. right එතනින් ඒකක් තිබුණා. තව දෙකයි තියෙන්නේ. ඊට පස්සේ බලමු වැරදි නිවැරදි කිරීම කියන්නේ කොහොමද? ඒවා හොයාගන්නේ කොහොමද කියලා. 3 මෙන්න මේක බලන්න. ව්‍යාපාරයේ පවතින ගොඩනැගිල්ලක් මාසිකව 2000ක් වන පරිදි බාහිර පාර්ශ්වයකට කුලියට ලබා දී ඇත. කියන්නේ බිස්නස් එකේ තියනවලු බිල්ඩින් එකක්. මේ බිල්ඩින් එක රෙන්ට් එකට දීලාලු මාසිකව 2000ක්. එක මාසිකට තමයි 2000. ඊට පස්සේ කියතිනවා කුලියට ලබා දී ඇත. වර්ෂයේදී මීට අදාළව රුපියල් 20000ක් ලැබී ගිණුම් ගත කර ඇත. ඒ කියන්නේ අවුරුද්දට වර්ෂයට 20000ක් ලැබී ගිණුම් ගත කර ඇත. ගිණුම් ගත කරලා කියන්නේ ආයි දාන්න දෙයක් නැහැනේ. මේ 20000 දාලා මේ 20 තමයි දාලා තියෙන්නේ. හැබැයි ඔයා නිකමට හදලා බලන්නකෝ. ඉතින් මාසෙකට 2000 නම් අවුරුද්දට මාස 12ක් තියෙනවනේ. ඔයාට හිතෙනවා හරි. මාසෙකට 10යි අවුරුද්දට වගේ 12 times 12 වතාවක්. එහෙනම් කුලී ආදායම කීයක් එන්න ඕනද? 24000ක් එන්න ඕන. එන්න ඕනි. දැන් ඔයා හිතන්න 24ක් එන්න ඕනි එකෙන් මේ යකට හම්බුනේ කීයද? තාම 20යි. නම් තාම 20යි නම්. තව කීයක් පුතේ එන්න තියද? 4ක් එන්න තියානේ. ඒ කියන්නේ 4ක් එන්න තියනවායි කියලා කියන්නේ 4ක් ලැබිය යුතු ලැබෙන්න තියෙන සල්ලි. එහෙනම් මේ කුලී ආදායමෙන් එන්න තියෙන්නේ. එහෙනම් මේකට අපිට කිව්ව හැකි ලැබිය යුතු කුලී කියලා. හරි. ලැබිය යුතු ආදායම වල දිත්සාන දීලා තියෙනවා. මම දැන් කෙලින්ම ලියන්නම්. ලැබිය යුතු ආදායම වල දිත්සාන මොකද්ද? ලැබිය යුතු ආදායම් හර. එහෙනම් මේකට අපි ලිව්ව හැකි ලැබිය යුතු කුලී හර ඉලක්කම තියෙන්නේ 4000යි. කුලී ආදායම් බැර වෙනවා 4000ක්. සංලක්ෂිත ලිව්ව හැකි ලැබිය යුතු කුලී ආදායම ගිණුම්ගත කිරීම. වෙන අන්තිම එක ව්‍යාපාරයේ පවතින යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ 3ක් වන අතර. ඒ කියන්නේ බිස්නස් එකේ තියනවලු යන්ත්‍රයක්. මෙහෙම යන්ත්‍රයක් තියනවලු. යන්ත්‍රයේ පිරිවැය කියන්නේ ඒක ගත්ත ගානනේ. එහෙනම් මේ යන්ත්‍රයන් තියෙන ලක්ෂ 3කට වන අතර එය වාර්ෂිකව 10ක් සලමාකම නිශ්චය කළ යුතුයි. දැන් වාර්ෂිකව කරනවා කියන්නේ අවුරුද්දට නිශ්චය කරන්නේ. ඒ කියන්නේ සරලම කතාව ලක්ෂ 3 යන්ත්‍රය අවුරුද්දට 10ක් ගෙවෙනවලු.
අවුරුද්දට 100,000 කියන්නේ නම් 30,000නේ. ඒ කියන්නේ මේ යන්ත්‍රය තමයි ගෙවෙන්නේ. එහෙනම් මේ තියෙන යන්ත්‍රශය. ඒ යන්ත්‍රශය වල හර බැල මොකද්ද? යන්ත්‍රශය හර 30,000යි. යන්ත්‍රශය වෙන් කිරීම බැර 30,000යි. ඔයාලට සංලක්ෂයට ලියන්න පුළුවන් මේ මොකේෂය ගිණුම් ගත කිරීමද? මේ තියෙන්නේ යන්ත්‍රශය ගිණුම් ගත කිරීම. යන්ත්‍රශය ගිණුම් ගත කිරීම. හරි. මම හිතනවා මේ කරපු වැඩ ටික ඔයාලට තේරෙනවා. ටට්ටක් ගාලා මේ කරපු දේවල් ටික තේරෙනවා. එහෙනම් මේවා තමයි පුතේ ගැළපිලි සටහන් කියලා කියන්නේ. මේ මම ඔක්කොම කරේ මොනවද? මේ ඔක්කොම ගැළපිලි තමයි. ඔයා නිකන් බලන්න මොනවද තිබ්බේ? ෂය කරන ඒවා, ඉදිරියට කරපු වියදම්, උපචිත වියදම්, ලැබිය යුතු ආදායම් එක එක. ඒතර මේ ගැළපිලි තව චුට්ටි කාලෙකින් ඊට වඩා ලොකුවට ටියුට් කීපයක් එක්කවා ඉගෙන ගන්නවා හිමීට. ඒ නිසා දැනට ඔයාට තේරෙන්නේ නැති මේ වේ හරබැර මතක නම් මේ ටික දාන්න පුළුවන් වගේ එකක්. ඔව්. මූලික අඩිතාල මේක. right. දැන් අපි දැන් මේ කතා කරේ පොදු ජර්නල් එක කියන්නේ මොකක්ද? ඒකේ දාන ගනුදෙනු වර්ග 7ක් ගැන කිව්වා. මේ ආරම්භක සටහන් නේ. ඊට පස්සේ දැන් කතා කරා ගැළපිලි සටහන්. මේ දෙකම එහෙම ලොකුවට අරපතල විදිහට එන්නේ නැහැ. මේක නම් එන්නේ මෙතරම්. ගැළපිලි කියන එක ඊගා පාඩමකින් තව ටිකක් ලොකුවට ඉගෙන ගමු. එතකොට මේ චූටි ලියපු 4 5ත් ඔයාලට අවුලක් නැහැ. හැබැයි දැන් ඕක නෙමෙයි මේ ඇත්තට මේ පාඩමේ කේස් එක වෙන්නේ. මම ටක් ගාලා දැන් පාඩමට එන්නම්. පාඩමේ තියෙන්නේ දැන් ඔතන පියවීමේ සටහන් ගැනක් තියෙනවා. ඒක ඇත්තට මේ ලෙවල් නැති නිසා පාඩම තියෙන්නේ පුතේ ඇත්තටම මෙන්න මේක. වැරදි නිවැරදි කිරීම. හරි. අපි වැරදි වර්ග දෙකක් තියෙනවා. අපි ඒකත් බලලෙමු මොකක්ද කියන්නේ. ඊට පස්සේ අපේ ටියුට් එකත් එක්ක ගණන් හදාගෙන යන්න පුළුවන් ඊගව සතියේ. දැන් හොඳට අහගෙන ඉන්න. සාමාන්‍යයෙන් ඔයා වැරදි කිරීම කෙනෙක් ගත්තට පස්සේ දැන් මූලික දේවල් ටිකක් දන්නවනේ. ඒ අරුණාම ඔයා දැනගෙන ඉන්න ඕනේ එකක් තමයි වැරදි වර්ග. මොනවද මේ account වල අහුවෙන වැරදි වර්ග? ඊට පස්සේ ඔයා දැනගෙන ඉන්න ඕනේ මේ වැරදි නිවැරදි කරන ආකාරය. නිවැරදි කරන ආකාරය. ඊට පස්සේ මේකේ බලපෑම මූල්‍ය ප්‍රකාශ වලට උනොත් ඒ කොහොමද? ඔන්න ඔය තුනේ අවබෝධය තියෙනවා. අපි මේකෙන් මේකත් අද ඉවරක් කරමු. හරි. දැන් හොඳට බලන් ඉන්න. සාමාන්‍යයෙන් අපිට ඔය අහුවෙන වැරදි ප්‍රධාන වර්ග දෙකකට කඩන්න පුළුවන්. එක තමයි අපි ඒවට කියනවා ශේෂ පිරික්සුමින් අනාවරණය නොවන වැරදි. මේ පළවෙනි ටයිප් එක. අංක 2 ශේෂ පිරික්සුමින් අනාවරණය වන වැරදි. දැන් බලන්න මොකද්ද මේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙනවා කියන්නේ? මොකද්ද මේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන්නේ නැහැයි කියලා කියන්නේ? හරි. ඕකේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම ඔයාලට දෙන උදාහරණ දෙකක්. හරිද? ඔන්න මම මේක මෙතනින් වෙන් කරනවා. අපි බලමු ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. දැන් බෝඩ් එකේ තියෙන එච්චරයි. වෙන්න උදාහරණේ. රුපියල් 20000ක දෙතම විකුණුම් ඉන්වොයිසියක්. විකුණුම් ඉන්වොයිසියක්. දැන් 20000නේ හරි ඉලක්කම. මම ඔයාට කියන මෙන්න මෙහෙම. 20000ක විකුණුම් ඉන්වොයිසියක් රුපියල් 2000ක් ලෙස ඔයාට තේරුම් ගන්න ලේසිම තැනක් ගන්නේ ගිණුම්ගත වීම. දැන් වෙන වැඩ මොකුත් ගන්න එපා. දැන් මට හිමීට හිතලා උත්තර දෙන්න. ඉතින් මේක හරිද වැරදිද? අංක එක වැරදි. ඇත්තටම වෙලා තියෙන 20000ක විකුණුම් ඉන්වොයිසියක්ද?
2000ක විකුණුම් ඉන්වොයිසියක්ද? හරි එක විකුණුම් ඉන්වොයිසි ගන්න කීයද? 20000 නෙමෙයි. 20000ක විකුණුම් ඉන්වොයිසි මේක තමයි හරි එක. හැබැයි මෙයා මේක ගිණුම්ගත කරලා තියෙනවා කියලා කියන එකේ තේරුම ගිණුම්ගත ගිණුම් එක ගිණුමකද ගිණුම් දෙකේමද? ගිණුම් කියන්නේ account දෙකේම. account දෙකේම. ඒ කියන්නේ account දෙකේම පුතේ දාලා තියෙන්නේ කීයක් විදිහටද? 2000ක් විදිහට. වැඩේ තේරෙනවනේ? මට කියන 2000ක් විදිහට දාපු ගමන් ඔයා මේ යන්නේ විකුණුම් ඉන්වොයිසියක් ගිණුම්ගත ගන්න. මම පටන් ගත්තෙම කිව්වා මේ පාඩම රඳා පවතින්නේ හරබැරත් එක්ක. ඔයාට කොච්චරක් දිත්තසරාන් යූස් කරන්න පුළුවන්ද? ඔයාට එච්චරක් මේ පාඩම පුළුවන් වෙනවා. හරි. දැන් මේම එකින් එක ස්ටෙප් බයි ස්ටෙප් යා. ඉතින් විකුණුම් ඉන්වොයිසි කියන්නේ මොකේ මූලාශ්‍රයක නේද? ණයට විකුණුම් නේ. එහෙනම් මේ වෙලාව තියෙන ණයට විකුණුම්. ණයට විකුණුම් දාන හරබැර මොකද්ද? මෙන්න ණය ගැති හර මෙන්න විකුණුම් බැර. මේකට වෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් ඇත්තටම මෙහෙම තමයි account වලට යන්නේ. හැබැයි කේස් එක වෙන්නේ ණය ගැති හර වෙන්න ඕනි 20ක්. හැබැයි හර උනේ 2000ක් ලෙසටනේ. එතකොට 2000යි දාලා තියෙන්නේ මෙහෙම. විකුණුමුත් බැර වෙන්න ඕනි 20ක්. විකුණුම් දාලා තියෙන්නේ 2000යි. ගිණුම්ගත වීම කියන්නේ ගිණුම් දෙකේම. එතකොට මේකේ දෙකෙන්. හරි. දැන් මට කියන්න දැන් මේක account හරිද? අනේ නෑ වැරදි. මේක වැරද්දක්. මේ කියන්නේ ගිණුම් කරන වරදක්. මේක ගිණුම් කරන වරදක්. හැබැයි ඔයා නිකමට හිතන්න බිස්නස් එකේ මේක විතරමයි වෙන්නේ කියලා. වෙන මොකුත් වෙන්නේ නැහැ. මේක අනුදිනුව විතරමයි. ඔයාට එන්නේ ගිණුම් දෙකයි දැන්. දැන් අපි තුමු ඔයා මේකේ accountant. ඔයා accountant නම් ඔයා දැනගන්න ඕනේ ගිණුම් ඇතුළේ ඉඳලා ශේෂ පිරික්සුමක් හදන්න. දැන් ඔන්න ඔයා ශේෂ පිරික්සුමක් හදනවා. මෙන්න ශේෂ පිරික්සුම. මෙතන ලියනවා ගිණුමේ නම. අපි එහෙම දාමුකෝ. ගිණුමේ නම. මෙන්න හර පැත්තේ තියෙන ඉලක්කම්. මෙන්න බැල පැත්තේ තියෙන ඉලක්කම්. ණය ගැති කියලා හර පැත්තේ කීයක් පේනවද? දෙකයි. මට මේ පේනවා ඒවා කියන්නේ. ණය ගැති කියලා හර පැත්තේ දෙකක් තියෙනවා. විකුණුම් කියලා බැල පැත්තේ කීයක් පේනවද? දෙකක් තියෙනවා. ඔච්චරයිනේ පේන්නේ. වෙන මොකුත් නැහැ. ඒ කියන්නේ වෙන ගනුදෙනු නැහැ. මේක විතරක් වුණා කියලා හිතන්න. දැන් මට කියන ඕක දෙපැත්ත ගන්නට මොනව වෙනවද? එහෙම සමානයිනේ. දැන් මේකයි ප්‍රශ්නේ. දැන් සම්පූර්ණ ස්ටෝරිය මේක මිනිස්සෙට දුන්නොත් ඒක කියවන මිනිහට තේරෙනවා හරි. මේ යකා 20 යන්න ඕනේ එකට 2000 දැම්මේ. ඒ කියන්නේ 20000 වෙනුවට 2000 දැම්මා. ඒ කියන්නේ මේ account එකත් වැරදි, මේ account එකත් වැරදි. වැරද්දක් වුණාට හැබැයි අවසානයේ හදලා තියෙන ශේෂ පිරික්සුම නම් සමානයි. ඉතින් මෙන්න මේ විදිහේ වැරද්දක් වුණත් ශේෂ පිරික්සුම දෙපැත්ත සමාන වෙනවා නම් මේකේ සරල දෙයක්. එහෙම සරල සමාන වෙන දෙපැත්ත සමාන වෙන වැරදි වලට අපි කියන පුතේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි. මේ පේන්නේ නැහැනේ. මේක බලන මිනිහට මුකුත් පේන්නේ නැහැ. උට පේන්නේ නැහැ වැරද්දක්. උට පේන්නේ රයිට් දෙපැත්ත හරබර සමානයි. ඔයාගේ account හරි. බලන එකාට මේක පේන්නේ. සම්පූර්ණ විස්තරයක් දුන්නොත් තමයි උට පේන්නේ ඒත් වැරදි මේක කියලා. හැබැයි සමහර වැරදි තියෙනවා එහෙම නෙමෙයි. ඒක මෙන්න මේ ටයිප් එකේ. මම මේකම ගන්නම්. මේ දෙන 20000ක විකුණුම් ඉන්වොයිසියක් 2000ක ලෙස ගිණුම්ගත වීමනේ. මොන චූට්ටක් වෙනස් කළම මේක මෙන්න මෙහෙම ලියනවා. රුපියල් 20000ක විකුණුම් ඉන්වොයිසියක් චුට්ටයි වෙනස් ගන්නේ විකුණුම් ගිණුමේ 2000ක් ලෙස වාර්තා වීම. පොඩ්ඩයි වෙනස් කරේ. එහා මෙහා කරේ චුට්ටයි. දැන් ඔයා හිතන්නකෝ. ඇත්තටම විකුණුම් ඉන්වොයිසි 20000ක්. හැබැයි මෙයා කදාන්නේ මොකේද මේ හයිලයිට් කරන මොකේද මොන ගිණුමේද විකුණුම් ගිණුමේ 2000ක් ලෙස. සිංහල account වලින් බලමු දැන්. මේකේ තියෙන සිංහල account වලට පෙරලා බලමු. විකුණුම් ඉන්වොයිසි කියන්නේ ණයට විකුණුම්නේ අර ටිකම තමයි.
ණයට වික්කාම ණයගැතිය අර විකුණුම් බැර. එහෙනම් account හදන්න යනවා මෙහෙම. මෙන්න account දෙක. account දෙකේ ලියනවා ණයගැති කියලාත් විකුණුම් කියලාත් ලියනවා. මම මේ ඔයාලට කරලා පෙන්නන්නේ මෙයා කරලා තියෙන දේ. අර විකුණුම් ගිණුමේ කීයක් විදිහට තියෙන්නේ 2000ක් විදිහට තියෙනවා. හැබැයි ණයගැති ගිණුම ගැන මුකුත් කියන්නේ නැහෙනේ. මෙයා highlight කරලා කියනවා පෙන්නනවා විකුණුම් ගිණුමේ 2000. ඒතර අනිත් එක ගැන උගලක් නැහෙනේ කියන්නේ. එහෙනම් ඒක හරි. ඒක හරි කියන්නේ ඒකේ හරි ගාණ ඇති. 20ම ඇති. දැන් මට කියන්න මේක මෙහෙම දෙපැත්තට දැම්මොත් දැන් ඔන්න ශේෂ පිරික්සුමක් හදනවා. ගිණුමේ නම මෙන්න හර මෙන්න බැර. ඔන්න ඔහොම තියෙනවා. මේක බලන මනුස්සයට මෙන්න මෙහෙමනේ ශේෂ පිරික්සුම හදන්න වෙන්නේ. ණයගැති හර 20යි විකුණුම් බැර 2යි. දැන් ඔයා කියන්න එපා මදි හින්දානේ. ඔව් මදි හින්දා තමයි. අපි તો මේ දන්නේ නැහැ දැන් හොයාගන්න දන්නේ නැහැ. දැන් ඔන්න ඔහොම පුතේ ශේෂ පිරික්සුමක් කාට හරි මනුස්සයට දෙන්න පුළුවන්. මේ කොහොමද දෙන්නේ? අපි කියන ගිණුම් කරන්නේ මූලිකම ප්‍රධානම න්‍යායය තියෙන ද්විත්ව සරණ. ඒ කියන්නේ අපිම කියනවා. අපි පටන් ගත්තෙම කියනවා. අපි එකක් හර කරොත් අනිත් එක බැර කරනවා. ඒ කියන්නේ හරයි බැරයි සමාන වෙනවා. එකවුන්ටන්ට් කියලා අපි නැගිටින්නෙම කියාගෙන එහෙම. හර බැර සමානයි. හැබැයි එහෙම කිව්ව එකවුන්ටන්ට් හර බැර අසමාන වෙන දෙපැත්ත සමාන නැති ප්‍රකාශයක් මෙන්න මං එකවුන්ට් දුක කියලා දික් කරනවා. හරිද? නෑ මේක පිළිගන්නේ නෑ කවුරු. දැන් මේක සමාන කරන්න වෙනවා. සමාන ගන්න මොකද්ද ගන්නෙ? දැන් කියන්න දෙපා මෙතන දෙකක් නේ තියෙන්නේ. මෙතන දෙකක් දාලා 20න් මේ බිඳුව මකමු. එතකොට සමානයි. ඔව් එතකොට සමාන තමයි. හැබැයි එතකොට පැහැදිලි වැරදි. පැහැදිලිවම වැරදි. ඇයි ඒවා දැනුවත් ආයි අතව වැරද්දක් කරනවා. මේක සමාන වලට වෙන්නේ වැරදි කරනවා තවත්. ඉතින් ඕකේ ඔයා දන්නේ නැහැ කොහෙට හරි එක පැත්තකට අඩුයි. එක පැත්ත තමයි බැර පැත්ත. එහෙනම් දැන් ඔයා මේක බැලුවාම ඔයාට පුළුවන් වෙන්න ඕනි. දැන් අපි තුමා ඉන්නේ ජූනියර් ඇකවුන්ටන්ට් කෙනෙක් පොඩි එක්කෙනෙක් කියලා. ඔයාගේ සීනියර් කෙනෙක්ට පෙන්නා මාර වැඩි. මං හරබැර කරා. එක පැත්තක 20 ආවා අනිත් පැත්තේ දෙකක් ආවා. ඉතින් මම දන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. මට හැබැයි මේක නම්බුකාර විදිහට දෙපැත්ත සමාන කරලා පෙන්වන්න ඕනේ 20 20. හැබැයි මේ පැත්තේ තියෙන දෙකයි. ඒ කියන්නේ මේ පැත්ත ඇත්තටම මදි. මම දන්නේ නැහැ ඒක දාන තැන. මම දන්නේ නැහැ. මට ෂුවර් නැහැ ඒ 18 මම කොහෙට දාන්න ඕනිද කියලා. උදේ එහෙම දන්නේ නැතුව ෂුවර් නැති තැන් දාන්න තැනක් හොයාගන්න බැරිව. ඇහුණාද? දන්නේ නැහැ. කොහෙටද යන්නේ කියලා දන්නේ නැහැ. දැනට දාන්න තැනකුත් නැහැ. කොහෙටද යන්නේ කියලා ෂුවරුත් නැහැ. අවිනිශ්චිත කේස් එකක්. එහෙනම් ඔයා මේ දන්නේ නැති ඒවා හොයාගන්න බැරි ඒවා අවිනිශ්චිතයි. දන්නේ නැහැ කියලා වෙනම ගිණුමකට මාරු කරගන්නවා. පැහැදිලිද? මෙන්න මෙහෙම මාරු කරලා දැන් ප්‍රධාන account දික් කරලා මේ බලන්නකො. මේ 20යි මේ 20 ගන්න මම දන්නේ ටිකක් 18කට දැම්මා. සර් පුළුවන් නම් ඕක හොයලා දෙන්න. මේක හදා ගන්න ඕනේ මම දන්නේ නේ. දැන් ඔහොම කරාට පස්සේ දැන් මේ මුකුත් දන්නේ නැති මිනිස්සෙක් කියලා එකපාරට මේ මිනිස්සගේ ශේෂ පිරික්සුම් බලනවා. බලපු ගමන් අහනවා ෂා. ණයගැති 20යි විකුණුම් දෙය මේ මොකක්ද අවිනිශ්චිත කිනුම? ඔයා දන්නේ නැති එකක් නේද දාලා තියෙන්නේ. මෙතන ඩවුට් එකක් තියෙනවා ප්‍රශ්නාර්ථයක් දන්නේ නැති එකක් තියෙනවානේ. එහෙනම් පැහැදිලිවම මෙතන වැරද්දක් තියෙනවා කියලා මේ මනුස්සයාට දැක්ක ගමන් පේනවා. වැරද්දක් තියෙනවා. මේ කොහේ හරි වැරද්දක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ශේෂ පිරික්සුම දැක්ක පළියට කියන්න පුළුවන් නම් කොහේ හරි කේස් එකක් වැරද්දක් සමාන වෙන්නේ නැති අවුලක් තියෙනවා නම් ඒ වගේ වැරදි වලට අපි කියන මොකක්ද? ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරදි. පොඩි වෙනසයි තියෙන දෙපැත්තටම. නේ වන නොවන අනාවරණය වන නොවන වැරදි. හරි. දැන් ඕක තමයි ප්‍රධානම දේ අපි අද දවසේ දැනගත්ත. ඒ කියන්නේ අපිට ගිණුම් කරන්නේදී ඔන්න වැරදි හම්බෙනවා. වැරදි කිව්වහම ඒවා වැරදි නිවැරදි කිරීම කරන්න මූලාශ්‍රයකන උපයෝගී පොත් පාවිච්චි කරනවා. පොදු ජර්නලය, ජර්නල් වවුචරය. එහෙම හම්බෙන වැරදි වර්ග තියෙනවා. මේ තියෙන ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන නොවන වැරදි. දැන් අපි ඊගාව දවසේ බලමු තේ ඒක ටියුට් එක තියෙන්න ඕනේ අතේ. ඒක නිසා වෙන පළවෙනි කොටස අපේ ඉවරයි.
මම ඔයාලට ගෙදර වැඩකුත් දුන්නා. ඊගාව දවසේ අපි බලමු කොහොමද මේ විදිහට වැරදි නිවැරදි කිරීම ලියන්නේ. හරබැල ලියන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ ඊගාව කොටසට යමු. හරි. එහෙනම් පුතේ මම අද ඔච්චරයි කරන්නේ. ඔයාගතේ ටියුට් තියෙන විදිහටත් එක්ක රෙකෝඩින් එක මම දාන්න බලලා මොනවාම හරි අඩුපාඩුවක් තියෙනවා නම් තේරෙන දැනක් තියෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. මම ඒකට අදාළ වොයිස් ක්ලිප් එකක් ඔයාලට දීලා තියන්නම්. හරි. එහෙනම් ඔච්චරයි අදට. ඊගා දවසේ පන්තියෙන් අපව හම්බෙමු. good night.